ආයුබෝවන් අද මම ඔයාලට තොරතුරු අරගෙන ආවේ සීගිරිය පිළිබඳව. ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් සීගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් බව අලිගල නම් ලෙනෙන් හමු අස්ටි කොටස් වලින් පැහැදිලි වෙනවා. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසත් අතර කාලයේ භික්ෂුන් වහන්සේලාගේ වාසය සඳහා කටාරම් කෙටු ලෙන් තිබූ බව දක්වනවා. සීගිරිය ලෝක පූජිත කලානිකේතනයක් වූයේ ක්‍රිස්තු වර්ෂ 479 සිට ක්‍රිස්තු වර්ෂ 497 දක්වා රාජ්‍යත්වය ඉසිලූ ලම්බකන්න වංශික පළවෙනි කාශ්‍යප රජතුමාගේ කාලයේදීය. සිය පියා වූ දාජසේන රජු මරණයට පත් කළ කාශ්‍යප කුමරු සැඟවී සිටීමට තෝරාගෙන තිබුණේ ගිරිදුර්ග, වනදුර්ග, ජලදුර්ග වලින් ආරක්ෂිතව පැවති සීගිරියයි. අඩි 600ක කන්දක් වටා ඇති මීටර 180ක් පමණ උස පර්වතයක් මුදුනේ කාශ්‍යප රජු සිය මාලිගය ඉදි කර තිබුණේ. ඊට අමතරව ආරක්ෂා උදෙසා ඇතුළු නුවරක්ද නිර්මාණය කර තිබුණ අතර පොකුණු, විනෝද උයන්, නාන තටාක, සීත හා ගිම්හාන මාලිගාද නිර්මාණය කර තිබුණේ. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ශ්‍රී ලංකාවේ අගනුවර විදියට හැඳින්වුනේ සීගිරියයි. ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ලක්දිව පැවති කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, නගර නිර්මාණ ශිල්පය, උද්‍යාන කලාව, අපොර්රත්වයෙන් හැබී අතර එක්කල පැවති ජල තාක්ෂණය, නූතන ඉංජිනේරුවන් පවා මවිත කරවන්නක් විය. නාගරික සැලසුමක් ඇති කරමින් පර්වතය මුදුනේ රජමාලිගයක් තනා ගනිමින් පළවෙනි කාශ්‍යප රජතුමා ආලකමන්දාවේ කුවරයා ලෙස රාජ්‍ය පාලනය ගෙන ගිය බව මහාවංශයේ සඳහන් වෙයි. පෙරදිග චිත්‍රකලාවේ අපෝරත්වය මොනවට කියාපාන සීගිරි බිතු සිතුවම් සහ සීගිරි කුරුටුගේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත්ව ඇත. සීගිරි චිත්‍ර අතර ඇති රන්වන් වර්ණයෙන් යුතු ස්ත්‍රීන් රජුගේ අන්තఃපුර ස්ත්‍රීන් බවත් නීල වර්ණයෙන් යුතු ස්ත්‍රීන් සේවිකාවන් බවත් එච්.සී.පී. බෙල් මහතා පවසයි. එසේම මෙම කාන්තාවන් මල් රැගෙන පිදුරංගල විහාරය වන්දනා කරන්නට යන බව ඔහු සඳහන් කරයි. සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳව කතා කරන විට සීගිරි කුරුටුගී වලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙයි. සීගිරි ගී ලියා ඇත්තේ කැටපත් පවුර මතය. එය ගඩොලින් සදා හුණු බදාමෙන් කපරාරු කර ඔපදමා ඇති බිත්තියකි. මතු පිටින් පෙනෙන අරුතට වඩා ගැඹුරු අරුතක් මෙම ගී තුළින් ඉස්මතු වෙයි. සීගිරි බිතු සිතුවම් වලින් නිර්මාණය කර ඇති කාන්තාවන්ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් යොදාගෙන කුරුටුගී ලියා තිබේ. සීගිරි ගී බොහොමයක් අපූර්ව චමත්කාරයකින්ද විශිෂ්ට කවිත්වයකින්ද ඉමහත් ප්‍රතිභා ශක්තියකින්ද සමන්විත වෙයි. සීගිරි ගී ලියූ රචකයෝ තමන් ලියූ ගී වලට යටින් තමන්ගේ නම් ගම් සඳහන් කර තිබේ. මෙරට විශිෂ්ට පුරාවිද්‍යා ඉතිහාසඥයෙකු වන සෙනරත් පරණවිතාරණ ශූරීන් සීගිරි ගී 685ක් පමණ කියවා අරුත් පැහැදිලි කර දී තිබේ. 18 වසරකට පසු සේනා සංවිධානය කරගත් මුගලන් කුමරු කාශ්‍යප රජු සමග යුද්ධයකට පැමිණි අවස්ථාවේ කාශ්‍යප රජු මඩවලකින් එතර වීමට නොහැකිව තම ඇතුව ආපසු හැරවීමේදී රජු පලා යති සිටු සේනාව දිවගියෙන් තනි වූ කාශ්‍යප රජු සියතින් ගෙලසිඳ මරණයට පත් වූ බව වංශ කතාවල සඳහන් වේ. කාශ්‍යප රජු මිය ගිය පසු රාජ්‍ය බාරගත් මුගලන් කුමරු සොහොයුරාට රජකොට සුදුසු අවමංගල්‍ය උත්සවයක් පවත්වා භස්මාවශේෂ තැන්පත් කර සෑයක්ද තනවා ඇති අතර එය පිදුලංගර විහාරයට නුදුරින් සොයාගෙන තිබේ. මුගලන් කුමරු සීගිරිය භික්ෂුන් වහන්සේලාට බාරකොට නැවත අනුරාධපුරයට ගිය බව සඳහන් වේ. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රෞಢ ඉතිහාසය පිළිබිඹු කරන මෙම අග්‍රගණ්‍ය නිර්මාණය වර්තමානයේද විද්වතුන් මවිත කරවන්නක් වී තිබේ. වර්ෂ 1982 ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සීගිරිය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පුරාවිද්‍යා භූමියකි. එසේම ලොව 8 වන පුදුමය වශයෙන්ද සීගිරිය හඳුන්වා ඇත. අතීත ශ්‍රී ලාංකිකයන්ගේ අතිශය විස්මිත නිර්මාණයක් වූ සීගිරිය ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා ඔවුන්ගේ ප්‍රතිභාපූර්ණ නිර්මාණ ශක්තිය පිළිබඳ අපෞරත්වය සමස්ත ලොවක් හමුවේ කියාපාන අසිරිමත් නිමවුමකි. එවන් වූ වටිනා ජාතික උරුමයක් වන සීගිරිය මත පරපුර උදෙසා රැක ගැනීම අප සැමගේ යුතුකමකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.